Hi guys. අද අපි හදමු ළමයි චෙස්නට් වලින් කොස්සට මාළුවා. පළවෙනි වතාවට හදන්න යන්නේ මම කොහෙවත් දැකලත් නෑ මේක හදනවා. මට හිතුණා මෙහෙම හදලා බලන්න. හදලා බලමු අපි. අපි කොස්සට මාළුවා හදා ගන්නවා වගේම ඉස්සරහම තෙල් ටිකක් දානවා. දැන්නානි ඉතින් කට්ටිය කොස්සට හදා ගන්නවා වගේම ටෙම්පරාදුවට දාලා ඊට පස්සේ මේ මම මේ චෙස්නට් එකට දාලා තියෙන්නේ මිරිස් 3-5 කහ තව ලුණු මේක මේ අර මම ඔයාලට පෙන්නන පැකට් එකේ මේ පැකට් එකෙන් මම පැකට් 6ක් විතර ගත්තා මේ ප්‍රමාණයෙන්ද මේ චෙස්නට් කියලා මෙහෙම ගහලා තියෙන මේ ඉස්රායල් වල තියෙනවා මෙතන අනිත් රටවලත් ඇති කියලා මේ කොස්සට මට හිතුණා මේකෙන් කොස්සට රහමයි මේකේ තියෙන්නේ. ඒක හිතුණා මේකෙන් එයි මේ රහට. බලමු අපි හදලා. අබ දැම්ම. අබ පුරාදී අපි සුදු ලුණු කරපිංච රාම්පේ මිරිස් තේරම දාගන්න ඕගොල්ලෝ. දැන් අපි එකතු කරමු. අනිත් දැන් මේක හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. අපි දැන් චෙස්නට් එකතු කරගන්නවා. මම මේකට ගොරකත් එකතු කරගෙන තියෙන්නේ. දැන් අපි මේක මේ විනාඩියක් විතර තෙලෙන් නලවිලා තියෙන්නේ අලවලා දැන් මේකට පොඩි එකතු කරනවා. දැන් අපි මේක මේ ඉතුරු වයින් පස්සේ හොඳට ඉතුරු වෙන ආවෙන් පස්සේ මේකට මේ කළු කුඩු එකතු කරමු. කළු කුඩු මෙතන කළු කුඩු එකතු කරමු මේක මේ දැන් අපේ චෙස්නට් එක හොඳට උතුරනවා. මේකේ මේ ඔයාලා මේ චෙස්නට් එක පොඩ්ඩක් පිටි ගතිය අර කොස්සටේ වගේ පිටි ගතිය තියෙනවා. මම මේ චෙස්නට් 3-4ක් අරගෙන චුට්ටක් පොඩි කරලා මේ ඇතිලියම තියෙදි පොඩක් පොඩි කරා. දැන් මේ ඔයාලට පේනවා ඇති
පොල් මාළුව වගේම තියෙනවා. කොස්සට කළු පොල් මාළුව චෙස්නට් වලින්. මේක මගේම අලුත් අත්හදා බැලීමක්. ඔයාලත් හදලා බලන්න. මේ තියෙන චෙස්නට්. මේ ඔයාලත් හදලා බලන්න. කොස්සට මාළුව විදිහටම චෙස්නට් වලින්. මේ ගොරක් අද්දාලා තියෙන්නේ. කොස්සට මාළුව හදන රහත් ඒ වගේම තියෙනවා ළමයි මාර රසයි. හදලා බලලා මේ කමෙන්ට් එකක් දාන්න අපිට. රසයි. මම තියන්නේ ළමයි අන්තිමට අපේ චෙස්නට් එක චෙස්නට් කළු පොල් මාළුව අලුත්ම අත්හදා බැලීමක්. මේ ඊශ්‍රායල් ඉන්න අය බලන්න try කරලා බලන්න මේ තියෙන චෙස්නට් එක මෙහි තියෙන තම්බලම තියෙන එක මම අරගත්තේ. අරගෙන කළු පොල් මාළුව විදිහටම කොස්සර කළු පොල් මාළුව විදිහටම හදලා බලන්න මේ තියෙන්නේ අන්තිම ප්‍රොඩක්ට් එක. මගේ අත්හදා බැලීමක් කමෙන්ට් කරන්න කට්ටිය හදලා හරිම රසයි. අපි හැදුවා. හරි එහෙනම් චෙස් විතයි.